26 වන ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියේ හෙළ විසිකිරීමේ ඉසව්වේ අවසන් මහා තරගය අද දිනේදී පැවැත්වුණා. ඊට ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සහ සුමේද රණසිංහ සහභාගී වුණා. එහිදී රුමේෂ් තරංග මීටර් 83.27ක දක්ෂතාවයක් දක්වමින් සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් අවසන් වටේ වන තෙක්ම ඔහු පදක්කමක් අභියස සිටි නමුත් අවසන් මොහොතේදී ජපාන් ක්‍රීඩකයා ඔහු පසු කර යාමත් සමගින් ඔහුට එම පදක්කම අහිමි වුණා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රීඩක සුමේද රණසිංහ මීටර් 79.81ක දක්ෂතාවයක් සමගින් මෙම තරගයේ 7 වන ස්ථානයට පත් වුණා. මෙම ඉසව්වේ රන් පදක්කම හිමි වුණේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩාවලේ රන් පදක්කම් ලාභී පාකිස්තාන් ක්‍රීඩක අර්ෂාද් නදීම්ටයි. ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 86.40ක්. මෙම තරගයේ රිදී පදක්කම ඉන්දියාව හිමි කරගනිද්දී ලෝකඩ පදක්කම ජපානයට හිමි වුණා. ඒ අයුරින් මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් ගිලිහී ගියා. මෙවැනි ක්‍රීඩා තොරතුරු දැන ගැනීමට තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක රැඳී ඉන්න. ඔබට සුබ දවසක්.